ගණිතය නොමිලේ සත්කාරයේ වැඩසටහනේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 5 වෙනි ගැටලුව විදියට අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දීලා තියෙනවා සුළු කරන්න කියලා. අනේ 6 වසරේදී මතකයි මේ වගේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම්, ಗುಣ කිරීම ගොඩාරියක් තියෙද්දී අපිට අපේ හිතුමනාපෙට වැඩේ කරන්න බෑ. මොකද නීතියක් තියෙනවා බොඩ්මාස් කියලා. සිංහලෙන් කිව්වොත් වන් බෙගු ඒ කියන්නේ පුතා මොකද්ද? ඉස්සරම වරහන්, ඊට පස්සේ අල්න යන්න, ඊට පස්සේ බෙයන්න, වන් බේ, ඊට පස්සේ ගුයන්න, ඊට පස්සේ එයන්න, ඒ කියන්නේ එකතු කිරීම, ඊට පස්සේ අඩු කිරීම. එහෙම තමයි කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රකාශනය දැක්කාමත් අනේ දිලිසි මේ දෙන්න අඩු වුණාට අපිට ඒක අඩු කරන්න බෑ. කරන්න ඕනේ මොකද්ද? මේ දෙන්න සුළු කරලා මෙයාගෙන් අඩු කරන්න ඕනේ. බලන්නකො වැඩේ මොකද්ද වෙන්නේ කියලායි. මේ අඩු කිරීම, මේ ಗುಣ කිරීම වන් බෙගු ගුයන්න තියෙනවා කලින්, අඩු කරන්න කලින් ಗುಣ කරමු. බලන්න වැඩේ. එක තියෙනවා අඩු කිරීම එහෙම තියෙනවා. මෙයා ಗುಣ කරලා හදාගමු බලන්න. 4 වරක් 3 භාග ಗುಣ කරද්දි මොකද වෙන්නේ? හරය හරයෙන් ಗುಣ වෙනවා, ලවය ලවයෙන් ಗುಣ වෙනවා. වෙන මුකුත් වෙන්නේ නැහැ. ಗುಣ කරද්දි හරයන් සමාන වෙන්න ඕනේ නැහැ. මතක තියාගන්න ඕන දෙයක්. 4 වරක් 3 එනවා පුතා 12යි කියලා, එක් වරක් 1 එනවා 1යි කියලා. හරි, දැන් මොකද කරන්නේ? මේ දැන් මේකෙන් මෙයා අඩු කරන්න තියෙන්නේ. බලන්න, මේ එකෙන් අඩු කරනවා මෙයා. මොකද කරන්නේ? අනේ මෙයාට නිකන් යටින් මුකුත් නැති හින්දා නිකන් මුකුත් කරන්න බෑ වගේනේ. එහෙම හිතෙනවනේ. එහෙම හිතුනොත් දැම්ම බෙදීමක් ගැහුවා එක. ඇයි එහෙම දාන්නේ? හේතුවක් තියෙනවද? තියෙනවා. මේ තිබ්බ එකෙන් බෙදුනත් අගේ එකමනේ. වෙනසක් නෑනේ. අපිට ගණන් වල ප්‍රකාශ වලට, පද වලට අපිට එක දේවල් කරන්න පුළුවන්. හැබැයි එයාට හානියක් වෙන්න බෑ. හරිද? දැන් මං එකෙන් බෙදුවා කියලා මෙතෙන්ට දෙක එනවද? නෑනේ, එකමනේ එන්නේ. හානියක් නෑ. දැන් බලන්න වැඩේ. ඔන්න මෙයාගෙන් මෙයා අඩු කරන්නයි තියෙන්නේ. හැබැයි මේ හරයට මේ හරය සමාන නෑ. බලන්න, පොඩි එකා එක වෙද්දි ලොකු එකා කීයද? 12. එහෙනම් පොඩි එකාගෙන් ලොකු එකා හදන්න බැයිද? පුළුවන්. කොහොමද? එක ಗುಣ කරනවා 12න්. ඔන්න ෂේප් එකේ මෙයා 12න් ಗುಣ කරනවා. යට ಗುಣ කරනවා නම් උඩත් 12න් ಗುಣ වෙන්න ඕනේ ඉතින්. ඔන්න බලන්න ඊට පස්සේ මේක එක් වරක් 12 12යි, එක් වරක් 12 12යි. අඩු කිරීම 12න් එක. අනේ මේ හරයන් සමානයි. හරයන් සමාන භාග අඩු කරද්දි එකතු කරද්දි වෙන සීන් එක දන්නවනේ. මොකද වෙන්න ඕනේ? හරයන් සමානයි නම් පුතා පිළිතුරේ හරයත් මෙයා 12යි නම් මෙයා 12යි නම් පිළිතුරේ හරයත් 12ම තමයි. ඊට පස්සේ ලවයෙන් මෙයා අඩු කරනවා, මේ ලවයෙන් මෙයා අඩු කරනවා. 12න් අඩු කරොත් එකක්. අනේ 12ක් තිබ්බා. එකෙක් ගියොත් තව කීයද ඉතුරු? 11යි. එහෙනම් අපිට පිළිතුර එනවා 12න් 11 කියලා. මේ සරල ප්‍රකාශන කොච්චර තඩි ප්‍රකාශන ආවත් ඔයාලට අර නීතිය දාන්න තියෙන්නේ. අමතක කරන්න එපා, එකතු කරන්න එපා ಗುಣ කරන්න කලින්. හරිද? ಗುಣ කරලා තමයි එකතු කරන්න ඕනේ. බෙදන්න එපා අඩු කරන්න කලින්. බෙදලා තමයි අඩු කරන්න ඕනේ. වරහණක් තිබ්බොත් ඔය මොන මඟුලකට කලින් වරහන තමා කරන්න ඕනේ. ඒක නීතියෙන් පිට යන්න බෑ. හරි, එහෙනම් මං හිතනවා මේක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා.